Hi, welcome back to our channel. ගොඩ කාලෙකින් අපි වීඩියෝ එකක් කරන්න හිතුවා. හිතත් හිටියා. ඒකට හේතුව අපි life with T&D කියලා තමයි පටන් ගත්තේ මේ channel එක අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා. දැන් අපිට පොඩි බබෙක් ඉන්නවා අමීලියා. එතකොට අපි හිතුවා යාවත් include නෙමෙයි ඒ වුණාට දැන් එයාත් අපේ life එකේ ලොකුම part එක. එතකොට යාවත් represent වෙන්න ඕනේ කියලා. ඒකත් හිතා ඉන්න ගමන් අපි පෙරේදා relaunch කරා අපේ brand එක. කියන්නේ YouTube channel එකේ brand කියන්නත් බෑ. rebrand කරා අපේ channel එක. දැන් අපි Life with Ted. ඒ කියන්නේ තිලිනි, Amelia and Dinuka TED Life with Ted. කොහෙන් දිනුක අන්තිමට. කොහොම හරි ඒකත් එක්ක welcome to our channel. Welcome back to our channel. Life with Ted, Tilini, Dinuka and අපේ Amelia පිටිපස්සේ ඉන්නවා. Papa say hi. එයාත් hi කිව්වා. අද දවසේ අපේ first video back. අපි අද spend a day with us එකක් කරන්නේ. අද අපේ යාළුවගේ birthday එකක් තිබ්බා සති දෙක තුනකට ඉස්සෙල්ලා. අපි ලංකාවට ගිහින් ආව විතරයි. ඉතින් අපි යාට කිව්වා අපි ලන්ච් වලට අද යන් කියලා. අපි යන්නේ Meat and Wine Co කියලා. එතනට ගිහින් Meat and Wine Co කියලා restaurant එක sorry. දැන් යන ගමන් ඉන්නේ අපි on the road. අද හොඳයි මම හිතන්නේ සමයක වුණාට මේ අඩුම ගන්න මේ ක්‍රිස්මස් බ්‍රේක් එක ගොඩක් රස්නේ නැහැ සිඩ්නි වල. මම හිතන්නේ මම සිඩ්නි වල දැන් අවුරුදු 13ක් විතර 12ක් විතර මෙන්න මෙහෙම හොඳ වෙදේ එකක් අපිට හම්බුනේ නැහැ. සනී දරා ගන්න පුළුවන් වෙදේ එකක් සාමාන්‍යයෙන් මේ දවස් වලට එනවා සාමාන්‍යයෙන් 35-40 degrees විතර වෙදේ එක. හැබැයි අද දැන් 28 ගොඩක් හොඳ ගිය සතිය රස්නේ. අපිට ලොකු ප්ලෑන්ස් නැහැ. අපේ මේන් ගෝල් එක අද අපේ යාළුවාගේ බර්ත්ඩේ එකට අපි ලන්ච් එකක් කරගෙන යාළුවා අපේ හැම දෙයකටම ඉඳලා තිනවා අපිට ගොඩක් උදා කරපු කෙනෙක්. ඉතින් එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා ඊට පස්සේ පොඩි ප්ලෑන්ස් දෙක කීපයක් තියෙනවා. අපි බලමු මොකද කරන්න කියලා. ඉතින් යන් අපිත් එක්ක. දැන් ආවා Meat and Wine Co එක ළඟට. දිනුක අමීලියත් අරන් ගියා. ලස්සන ලේක් එකක් එහෙම තියෙනවා. රෙස්ටොරන්ට් එක මේකේ අපි මේ normally එන එක මෙතන එක නෙමෙයි. එහෙනම් දැන් හොයාගෙන ඇත්තටම යන්නේ. දිනුක බලාගෙන යනවා. මෙතන last තියෙන රෙස්ටොරන්ට් එක වෙන්න ඕනේ. මේ තමයි අපේ යාළුවා. අපි දැන් කෑම ඕඩර් කරන්න යන්නේ. සෑහෙන choices ටිකක් තියෙනවා. මම සෑහෙන ආසයක් මෙතන මේ ඒජ් වැගියු ටාටා එක අපි ඒක ගත්තා. තව තිලිනි උදානි ඉදන ගන්නවා. මම හිතන්නේ chicken skewers උයි angus beef skewers. මම මගේ මේන් එක මොකක්ද කියලා තාම ඩිසයිඩ් කරේ නැහැ. අපි තව සයිඩ් එක ගත්තා මේ අපේ තව ෆේවරිට් එකක් මෙතන මේ truffle mac and cheese එක. අනිත් ඒවා තාම ඩිසයිඩ් කරේ නැහැ. බලමු. මේකේ සාමාන්‍යයෙන් ස්ටේක් වලට ගොඩක් ෆේමස්. හැබැයි අපි අවුරුද්දකට සැරයක් දෙකක් එනවා. ඉතින් අපි හැමදාම ඇවිල්ලා ගන්නේ ස්ටේක්. වෙනසක් කරන්නත් හිතනවා. හැබැයි මේකේ ස්පෙෂල්ටි එක ස්ටේක් හින්දා ඒකම try කරන්නත් හිතනවා. බලමු මොනවද ඕඩර් කරන්න කියලා. Yeah, it was an hotel. I think it was on the other menu. Banana. There was something with banana liquor or something. It was just on this menu. I think something to do with Caribbean Caribbean Jack? Caribbean Jack. Was it Yes. coconut?
No, it was banana It's liquor or something. banana liquor. Yeah, I could be wrong. Oh, yeah, sorry. That's okay. It's all good. I was like, banana. Yep. Another one, Baba? Perfect. The Caribbean down? Yes, please. Does she need a small one? No, she's fine. Hey, there. I'm just trying to make sure it's not hot. Yummy. Good. She's smart. She's so smart. Yummy. Hello. Want to say hi? Do you want to say hi? She's busy. She's busy eating. අපේ ඔන්ට්‍රෙස් ටික ආවා. ඉතින් මම කිව්ව විදිහට මේක තමයි මම ඕඩර් කරපු බීෆ් ටාටා එක. මට මොකක්ද ඒක කියලා හරියටම තේරෙන්නේ ඒක කුක්ඩ් එකක් නෙමෙයි. ඒක රෝ මීට්. හැබැයි කන්න පුළුවන් ඉතින් රෙඩ් මීට් හින්දා ප්‍රශ්නයක් නැහැ. ඒක මා රසයි රෙඩ් මීට් බීෆ් තියෙනවා ලෙමන් එග් එකක් ඒක නිකන් එක සැලඩ් එකක් වගේ හරි රිෆ්‍රෙෂින් එක. මේ අපි ඕඩර් කරපු පෝක් බෙලි එක ඒකත් මාර රසයි වගේ පේනවා. චිප්ස් මිලි ඕල්රෙඩි වැඩ පටන් අරගෙන තාම මැක් ඇන්ඩ් චීස් එකක් ඕඩර් කරා ඒක on the way. Do you want to say high five? Do you want to say high five? Here we go. She was hungry. අපි ඕඩර් කරපු ට්‍රෆල් මැක් ඇන්ඩ් චීස් එක චුට්ටක් පරක් වෙලා ආවා. හැබැයි looks good සුවඳයි. මේක අපි අන්තිමට කද්දි නම් අන්තිම පාර කෑව කනකොට මාර රසයි. මේ අපි ඕඩර් කරපු තව සයිඩ් එකක් මේක මෙනු එකේ තිබෙන හැසල්බැක් පොටේටෝ කියලා. මේක කුක් කරලා තියෙන්නේ බීෆ් බටර් එකෙන් යන බීෆ් කුක් වෙද්දී මලක වෙද්දී ඒකෙන් රිප් කරලා ෆැට් එකකින් කුක් කරපු පොටේටෝ එකක්. ඉතින් ඒක interesting flavour එකක් ඇති. ඊට උඩින් caramelized onion and cheese තියෙනවා. බලමු. දැන් beef tartar එක ගැන try කරනවා. ඒක excellent. මට මතක විදිහටම තමයි. අපේ drinks ආවා. ඉතින් order කරා මේ drink එක non alcoholic drink එකක් කියලා හිතලා. හැබැයි turns out alcohol තියෙනවා. මේක Caribbean Jack කියලා. rum and banana liquor වගේ එක සුවඳයි. තිල්ලිට බඩ බැර හින්දා දැන් මට හම්බුණා. What drink did you have? This is a rosé and lychee spritz. Rosé and lychee spritz. Great for summer. බීලා බලමු වැල්ලා ඉන්නේ කවුද කියලා. ඔන්ට්‍රේස් ඉවරලා අපේ දැන් මේන්ස් ආවා. ඉතින් මම ඕඩර් කරා half a rack of beef ribs with salad. පොඩ්ඩක් හරි හෙල්දි වෙන්න ඕනනේ. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා marinated chicken skewer එකක්, mashed potato එක. ඒක South African style එකකට තමයි ගොඩක් cook කරලා තියෙන්නේ. මේක Angus beef skewer එකක්, salad එකක් එක. තාම chips පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. නිලි chips chips කන ගමන් කිරි බොනවා. Some food over here. Excellent. No, that's okay. Don't be sorry. Yes, yeah, it's really good. Thank you. අපි ලන්ච් එක ඉවර කරලා එළියට ආවා. මිලි චුට්ටක් නිදිමතත් වෙලාවට රෙස්ටොරන්ට් එකේ කෑ ගැහුවා. මේ රෙස්ටොරන්ට් එකේ වයිබ් එක හැටියට ඇතුලේ එහෙම වැඩි කෑ ගහලා ඉන්න පුළුවන් එකක් නෙවෙයි. තිරින්ගේ කලින් පෙන්නන්න බැරුවද මම එළිය සයින් එක පෙන්නන රෙස්ටොරන්ට් එකේ. මේක තමයි The Meat and Wine Co. ලස්සන ලොකේෂන් එකක් මේ වෝටර් ෆ්‍රන්ට් එකක් එක තියෙන්නේ මේ. ඉතින් අපිට මුකුත් ඩෙසර්ට්ස් ගන්න බැරි වුණා රෙස්ටොරන්ට් එකේ මිලියට පොඩ්ඩක් මුඩ් එක අවුල් වෙච්ච හින්දා අපි එළියට ආවා. හැබැයි මෙතන එහා පැත්තේ next door කියලා මෙසිනා කියලා ජෙලාටෝ ෂොප් එකක් හරිම ෆේමස්. යමු ඒක try කරලා බලන්න. මෙයාලා already ඇතුලේ වගේ. so මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. දැන් මෙතන කෑ ගහලා දැන් අයිස්ක්‍රීම් කඩේ ඇතුලට ගියන් පස්සේ මොනවත් නැහැ වගේ ඉන්නවා. මාර ලස්සනයි මේක ඇතුලේ. මාර සුවඳක් තියෙනවා. සුවඳ හරියට මොකක්ද කියලා ඔයාලා මට කියන්න තේරෙන්නේ නැහැ.
නිකන් ෆ්‍රෙෂ් බටර් කේක් එකක් බේක් වෙද්දි වගේනේ සුවඳ එන්නේ. අද බලමු මොනවද ඕඩර් ගන්න කියලා. මේ තියෙන ෆ්ලේවර්ස් මේ වීගන් ෆ්ලේවර්ස් කීපෙතරම් ලෙමන්, රාස්බෙරි, pandan and coconut, chocolate sorbet, passion fruit, mango, strawberry, salted coconut and mango, blood orange. මාර ගොඩක් තියෙනවා vegan options. දැන් නම් නිදිමත කොහෙන් ගියාද නැහැ. Thank you, sir. What do you want? What do you recommend? Pistachio? Can I try if you don't mind? මං ගත්ත පිස්තාෂියෝ එකක් පිස්තාෂියෝ ස්කූප් එකක් ඉන එකක් මම කලින් වැඩි ට්‍රයි කරලා නැති ෆ්ලේවර් එකක් ගොඩක් ට්‍රෙන්ඩි මේ දවස්වල පොඩි සෝල්ට් ටිකක් තියෙන ස්වීට් එකත් එක බලමු. What did you get? I got the milk chocolate with chocolate fudge. Oh wow. What's this? Dolce Delicious. Oh, looks good. Yeah. Amelia enjoy කරනවා වගේ Enjoy කරනවා. අපි තික්මන කනවා මොකද ටර්න්ස් අරගෙන කන්න ඕනේ හින්දා. අපි අයිස්ක්‍රීම් ටික ඉවර කළා. දැන් වාහනෙන් නැගලා ආව අපේ යාළුවගේ ගේ ළඟට. එයාගේ වාහනේ ගන්න. එයා ඉන්නේ රෙස්ටරන්ට් එකට විනාඩි 5ක විතර එච්චරක් නැහැ. මට විනාඩි 2ක විතර දුර. වාහනේ ගන්න එයාට කොස්කෝ යන්න ඕනේ කිව්වා. එයාට මෙම්බර්ෂිප් එකක් නැති හින්දා අපි කිව්වා අපේ එකත් එක්ක යන්. අපිත් දැන් ගියාට පස්සේ ලංකාවේ ලාවට පස්සේ ගියේ නෑ. මොනවද තියෙන්නේ ගිහින් බලමු කියලා. මිලි ඉන්නවා තාම නිදි නෑ එයත්. දැන් නිදිමත වෙලා ඉන්නේ යාට. කුක්කු බොටල් එකත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා. දිනුක ඩ්‍රයිව් කරා. මම දැන් පිටිපස්සෙන් වාඩි වුණා. බබා එක්ක නිදිමත වුණාම පොඩ්ඩක් අඩනවා. ඒකින්ද පිටිපස්සෙන් වාඩි වුණා එයා එක්ක යන්න. අපි දැන් එතනට ගිහින් මොනවාද ගන්නෙ මොනවාද එන්නේ කියලා බලමු. අපි දැන් කොස්කෝ එකට ආවා. දැන් කාර් පාර්කියේ කාර් එක දාලා දැන් කොස්කෝ එකට ඇවිදන් යනවා. මොන වගේ දේවල් ටික ගනිත් දන්නේ නැහැ. ගිහින් බලමු අර දෙන්න නම් ඔල්රෙඩි පොඩ්ඩක් ගිහිල්ලා අද busy කාර් පාර්කිය එක full. අපිට නම් දේවල් ගන්න දන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් කොස්කෝ එකට ගියොත් මේ අනවශ්‍ය දේවල් ගොඩක් අරගෙන ඉන්නේ. සුට්ටක් බලන්න ඕනේ. දැන් අපි ලංකාවට ගිහිලා ආව හින්දා පොඩ්ඩක් අනවශ්‍ය දේවල් අඩු කරලා තියෙන්නේ මේ දවස්වල. බලමු කිසි දෙයකට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගිහලා බලමු. ඕකේ අපි දැන් කොස්කෝ එක ඇතුලේ ඉන්නේ. කාර් පාර්කිය තරම් එළිය බිසි නැහැ. මොනවද බලමු අද හොඳ ඩීල්ස් තියෙන්නේ කියලා. JBL 520 ස්පීකර් එක තියෙනවා $150ක් අඩුයි. ඒක නම් හොඳයි. මොනවද Ninja Lux Cafe espresso machine එකක් තියෙනවා. සෝරි කට පැටලුණා. $140ක් අඩුයි 559. මම හිතන්නේ ඒක හොඳ ඩීල් එකක්. Ninja ice cream machine එකක් තියෙනවා. 379යි. තෙලිනි මං හිතන්නේ දැක්කේ නැතුවද දැක්කනම් ඉල්ලන්නේ ආස වෙයි. තව DeLonghi Nespresso coffee machine මේ coffee pod machine එකක්. ඉතින් ඒකට පොඩ quality එක අඩුයි coffee එකේ. cordless scrubber එකක්. මේකක් නම් ගෙදරට තිබ්බොත් හොඳයි. ඒ වුණාට ඊගොත් බැනුම් ගහගන්න වෙනවා. පොඩියට Lilo and Stitch bags තියෙනවා. Bluey, Spider-Man, ini bakery section එකේ bakery plus meat තියෙන section එකේ පොඩ fresh bakery items තියෙනවා.
ගානත් ගොඩක් හොඳයි රසත් ගොඩක් හොඳයි හැබැයි ඉතින් දෙන්නෙක් වගේ ඉන්න ගෙදරකට සමහර වෙලාවට මේවා ලොකු වැඩි මොකද ෂෝට් එක්ස්පයරි ඩේට්ස් තියෙන දැන් මේක අද 30th දැන් මේක ජනවාරි 1 වෙනිදා එක්ස්පයර් එතකොට 12ක් විතර තියෙනවා ඉතින් එක පැක් එක එතකොට කන්න අමාරුයි මොකුත් ගන්නෑ එකකින් ඉඳලා Adidas shorts දෙකක් හම්බුණා එකක් $14යි මට shorts ඕන වෙලා තිබ්බේ $14කට Adidas මේ ස්පෝර්ට්ස් ෂෝට් එක හොඳයි වගේ ගන්න නැහැ කී හිටියා found something that's too good to miss the Adidas shorts Oh nice, comfy. කීයද 12? 14ක් That's pretty good. yeah ඒ ගන්න ලාභයි. ඒ ගන්නට ලාභයි මොකද හම්බුණාද ඔයාලට ඔව් අපි ගත්තා අපි bread rolls, salad, trifle. සියා තමයි හරි එකක් ගන්න ඉන්නේ. ඔපොඩි කන්ටෙක්ස්ට් එකක් දෙන්න ඕනේ මේකේ ඇයි අපි නෙමෙයි අපි දැන් මං අතන කිව්වා බේකරි අයිටම්ස් අපි දෙන්නට ගන්න තීරමක් නැහැ මොකද ෂෝට් එක්ස්පයරි ඩේට්ස් බඩු ගොඩක් තියෙනවා කියලා ඇත්තටම මෙතන වෙන්නේ උදානික අලුත් අපාර්ට්මන්ට් එකේ උදානික අලුත් අපාර්ට්මන්ට් එකේ නිව් ඉයර් පාටි එකක් තියෙනවා. ඉතින් ඒකට තමයි මේ බඩු ඔක්කොම දවල් ගන්නේ. බාබිකියු එකට get together එකට මම බඩු ගන්නෙ. එතකොට ඉතින් අවුලක් නැහැ. 14ක් 15ක් එකතු වෙනකොට මේ වගේ දේවල් අරන් ඉක්මනට කැවෙනවනේ. ඒක තමයි අද ආවේ shopping. දැන් එයා නම් ගියා මොනවා හරි තව එකක් අරන් එන්න කියලා. ඉතින් මම අපේ මිලි බබා දොයි කොයා නැකිටවන්න නැතුව මෙතනටලා හිටියා. දැන් මම යන්නේ කොස්කෝගේ මම ආසම සෙක්ෂන් එකකට ටොයිස් සෙක්ෂන් එක ගොඩක් කරලා තියෙනවා හොඳ die-cast metal cars මේ rally cars මම හිතන්නේ පොඩි Red Bull sponsorship එකක් යනවා sponsorship team එකක් යනවා මේ ආසී cars වල එහා පැත්තේ තමයි මම ආසම තියෙන්නේ ඒවා Formula 1 fan කෙනෙක් නම් හරිම worth Costco කරන එක මෙතන තියෙනවා මේ $54 වල මාර worth F1 Deluxe paddock set එක කියලා ඒතකොට ඕන McLaren team එක ගන්න පුළුවන් Red Bull Mercedes and Ferrari තියෙනවා Ferrari ලාගේ last year Monza edition Miami special edition car එක Carlos ගේ cars තියෙන්නේ කියන්නේ ඉනවර 24 cars McLaren pit crew එකම ඉන්න tyre change කරන්න පොඩි garage එකක් මෙතන McLaren ඉන්න Lando Norris Oscar Piastri මෙතන යාළගේ තියෙනවා last year Monaco car එක Red Bull වලට මොකක් හරි special edition car එකක් තියෙනවා මොකක්ද කියලා මතක නැහැ මේ Mercedes නම් 2024 Singapore Grand Prix Hamilton ගේ car එක මේකේ ගහලා ඇති හැමත Red Bull තියෙන්නේ British Grand Prix ගේ මම ෂුවර් නැහැ ඒක ස්පෙෂල් ලිවරි එකක්ද නැද්ද කියලා going by the teams එහෙම වෙන්න ඕනේ තව තියෙන ටිකක් ලොකු models 2024 Miami Ferrari එක Red Bull RB19 and then statistically more successful F1 car එක Carlos Sainz के Monza car එක අමතර මෙතන තියෙන F1 Lego sets තා පොඩ්ඩක් පල්ලෙහාට ගියහම තියෙනවා ලොකු F1 RC cars $90ක් වෙන්නේ මේ Lando Norris ඉන්න Sergio Perez ගේ RB19 එක Max ගේ RB19 එක සහ Charles ගේ SF23 එක ඉතින් මේකේ තියෙනවා මේ authentic engine sounds RC control ඊට අමතරව spare tire set එකක් තියෙනවා drill එකක් සහ ඒ ඔක්කොම තියෙනවා මම අතර මේක Max ගේ කාර් එක තෙලිනික මල්ලි බර්ත්ඩේ එකට ගන්න දුන්න ගිය අවුරුද්දේ මම තාම එලිටම සෙල්ලම් කරලා ඒක මම ලස්සනට දීලා තිනවා එලිටම බලන්න ඕන වෙලාවෙ මෙතින් යූස් කරන්න පුළුවන් මේ drill එක tire sock ගන්න මේ පොඩි nuts heel nut එකක් තියෙන එක අයින් කරලා
පාරගන් පොලිතින් හරි කූල් F1 ෆෑන් කෙනෙක් නම් නැත්නම් කවුරු හරි F1 වල ආස කෙනෙක් ඉන්නවනම් ඔයා දන්න ගිෆ්ට්ස් දෙන්න නියම තැන. දැන් ඔයාලට පෙන්වන්න යන දේ ඔයාලා already දන්නවත් ඇති ටිකක් කොස්ක එක හරි famous මේවට මේ free samples. අද තියෙනවා mini mozzarella සහ prosciutto කියන්නේ processed meat ජාතියක්. මම pork වලින් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය try කරනවා. try කරලා බලමු. Hi, can I try one of these? Yeah, sure. Is this mozzarella? So yes, you Yeah, perfect. Thank you. දැන් try කර mozzarella මේක නිකන් මේ thick slice එක. මම normally කාලා තියෙන mozzarella thinly sliced. ඒ වෙද්දි මේ වගේ එකක් කාලා නැහැ. කාලා බලමු. Not bad. රසයි. Nothing special. හැබැයි never say no to a free food. කෙනෙක් නැකිට්ටා මිලි බබා තාම නිදිමතෙන් ඉන්නේ උනාට අපි දැන් අන්තිම හරියට හෙල්ලලා තියෙන්නේ උදානික ඕනේ කිව්වා චිප්ස් ද කොහෙද ඒක බලන්න කො ට්‍රොලි එක නෑනේ ට්‍රොලි එක around the corner ඒකත් එක්ක දැන් check out එකට යන්න තියෙන්නේ අපිට මිලි මේ තමයි අපේ මුළු shopping trolley එක. ඉතින් ගෙවලා ඉවරයි. total එක $415. සාමාන්‍යයෙන් Costco එකට ගියොත් අපි ටාගට් කරනවා මේ එක item එකක් $20ක් වගේ කියලා තමයි. සම roughly ගණන් හැදෙන්නේ. ඉතින් හොඳයි. ස්පෙෂලි බිල අපි දෙන්න ගෙවෙන හින්දා ගොඩක් හොඳයි. no problem මේ ඉන්නේ බිල ගෙවුවෙක් කියලා එයාත් hina වෙනවා දුකටද සතුටටද කියලා අපි දන්නේ නැහැ. හැබැයි දැන් දන්න මේ තියෙන බඩු ටිකත් එක්ක January 1st party එක හොඳ එකක් වෙයි. දැන් Costco ඉවරලා මිලි නැගිට්ටට පොඩ්ඩක් තාම cranky දැන් අපි ගෙදර චුට්ටක් යනවා. බලමු ඊළඟට මොකද කරන්න කියලා. දැන් වෙලාව රෑ 8ට විතර ඇති. නෑ sorry 9:10යි. මේ සමයක හින්දා රෑ වෙනකන් අවුව තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් රෑ වෙනවා එකපාරට තේරෙන්නේ නැහැ. නිකන් හවස කියලා තිබිලා එකපාරටම බලද්දි රෑ 10 වෙලා. දැන් අන්තිමට අපි වීඩියෝ නතර කරද්දි මෙයා චුට්ටක් cranky මතක ඇති මිලි Costco එකෙත් ඉඳලා nap එක මැදදී නැගිටලා. එහෙනම් අපි ගෙදර ආවිල්ලා ටිකක් වෙලා nap එකක් දැම්මා. ඊට පස්සේ තිලිනි මිලි ගියා මිලිගේ dinner time. චිකන් කනවා මෙතන සෑහෙන විනාශයක් කරලා තිබ්බ හැබැයි දැන් සෑහෙනට කාලා චිකනුයි මෑෂ් පොටේටෝ එකන්නේ. ඉතින් නැප් එකට පස්සේ තිලිනි මිලි තව අපි අපේ හොඳම යාළුවෙක්ගේ චූටි බබෙකුත් එක්ක පාක් එකට ගියා. ඉතින් අපි ඒක ෆිල්ම් කරේ නැහැ මොකද එයාලගේ ප්‍රයිවසි එක නිසා ඒකට කරදර වෙන නිසා. මෙහෙම තමයි අපේ රැන්ඩම් දවසක්. මෙතන හැට ස්පෙෂල් දෙයක් මුකුත් කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මිලිව නාවලා නින්දර දාන එක ඒක පොඩි ස්ට්‍රගල් එකක්. ඒ හින්දා මං හිතන්නේ ඔයාලට ඒක දකින්න ඕනි කියලා. ඔයාලා ඒක එන්ජොයි කරයි කියලා අපි හිතන්නේ. හෙටත් අපි ඉන්ට්‍රෙස්ටිං වැඩ කීපයක් කරන්න හිතාගෙන හෙට 31st. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නේ තිල්නි. I am you. Okay, bye. Bye. Millie, bye bye. Ko bye bye. Attamma නෙමෙයි say bye bye. නෑ. Say Say bye. bye. Good.